ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් රසම රස රෙසිපීස් 6ක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. සතියක මම හදාගත්ත කෑම වේල් කීපයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කියන දවසේ මම හදාගත්තා තුඹ කරවිල කරි එකක්. මම ඒක තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ලංකාවෙන් එනකොට මම ඔයාලට කලින් වීඩියෝ එකේ ලංකාවෙන් එනකොට අපි බඩු අරන් එන්න ඕන ක්‍රමේ මම ටිප්ස් වලින් කියලා දුන්නානේ. අනේ ඒ වෙලාවේ මම මේ විදිහට ෆ්‍රෙෂ් තුඹ කරවිල අරගෙන ආවා. ඉතින් ඒක මේ විදිහට කපලා ලූණු අමු මිරිස් රම්පේ කරපිංචා සුදු ලූණු රතු ලූණු තමයි මම එකතු කරන් තියෙන්නේ. ඉතින් මේකට මම අමු 3-5 එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු ටිකක් උළුහාල් කුරුඳු පොතු ටිකක් ඒ වගේම තමයි උඹල කඩ ටිකක් එකතු කර ගන්නවා. ඉතින් මේ තුඹ කරවිල කියන්නේ ගොඩාක් ಗುಣ එළවලුවක්. ලංකාවේ වුණත් කාලෙකට විතරක් ගන්න තියෙන එළවලුවක්. ඉතින් මේ රටේදී නම් ගොඩාක් වෙලාවට අපිට ෆ්‍රෝසන් විදිහට තමයි මේක ගන්න තියෙන්නේ. ෆ්‍රෙෂ් විදිහට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම මේ ටිකට මෙහෙම තෙල් පොඩ්ඩක් එකතු කරලා ඒක චුට්ටක් තෙලෙන් මේ තුඹ කරවිල ටික කුක් වුණාට පස්සේ ඒකට දිය කිරි ටිකක් එකතු කරනවා. මේම ෆ්‍රෙෂ් විදිහට ගත්තාම තුඹ කරවිල තැම්බෙන්න ටිකක් වෙලා යනවා. ඊට පස්සේ දිය කිරෙන් මේක තැම්බුණාට පස්සේ තමයි මම මේකට උකු මිටි කිරි ටිකක් එකතු කරන්නේ. ඉතින් මිටි කිරි ටිකක් එකතු කළාට පස්සේ මේක හොඳට හිඳෙන්න දෙන්න ඕනේ. හිඳවල අරගත්තාම තමයි මේ කරි එක රස. ඉතින් සාමාන්‍යයෙන් තුඹ කරවිල කියන්නේ ග්‍රේවි එක තියලා හදන එළවලුවක් නෙමේ. ඉතින් ඒක නිසා මේක හොඳට හිඳවල අරගත්තාම මෙන්න මේ ඔයාලට පේන විදිහට මේක හරිම රසයි. ඉතින් හරිම පොඩි ප්‍රමාණයක් තමයි මේක අපි උයලා ඉවරුනහම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එදා දවසේ මම්මගේ කෑම එක ලෑස්ති කරගත්තේ. ඉතින් මේ මල්ලිස්සෝ තෙල් දාපු විදිය මම කලින් වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට ලංකාවෙන් අරගෙන ආපු තුඹ කරවිල එක හදලා බීට් හදලා මෙන්න මේ විදිහට මල්ලිස්සෝ මම තෙල් දාලා අරගත්තා. ඉතින් එදා දවසේ මගේ කෑම එක උනේ එන්නේ ඒක තමයි. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන් ටින් කරපු මාළු සැමන් කන්න ආසයිනේ. ඉතින් සැමන් ගන්න නැති වෙලාවක අපිට පුළුවන් මෙන්න මේ විදිහට රසම රස මාළු එකක් තෙල් දාලා අරගන්න. ඉතින් මම අරගෙන තියෙන්නේ හුරුල්ලෝ. ඔයාලට පුළුවන් මේකට ලින්නෝ මාළුත් අරගන්න. ඊට පස්සේ මම තෙල් ටිකක් ලිපේ තියලා ඒකට මෙන්න මේ විදිහට මාළු කෑලි දාගන්නවා. මම මෙහෙම දාගන්නේ මේ හුරුල්ලෝ මාළු සාමාන්‍යයෙන් ටිකක් කුක් වේගෙන එනකොට මේක ගොඩක් කෑලි ගැලවෙන්න බලනවා. ඒක නිසා ගොඩාක් බදින්නේ නැහැ. සාමාන්‍යයෙන් 150ක් විතර තෙල් එකේ දාලා මේ විදිහට බැද ගන්නවා. මම ඉතින් මාළු ප්‍රමාණය වැඩි නිසා දෙපාරකට මේක බැදලා අරගත්තා. දැන් ඔයාලට මේ පේන විදිහට බැදලා කියන්නේ ගොඩක්ම බැදලා නම් නෙමෙයි. මේ මාළු කෑලි නොකැඩෙන විදිහට තමයි මම මේ බැදලා අරගන්නේ. ඉතින් ඊට පස්සේ මේ මාළු ටික ඔක්කොම දාලා මම කපාගත්ත රම්පේ කරපිංචා ඒ වගේම මාළු මිරිස් ලූණු මේ දේවල් එකතු කරනවා. ඉතින් මම ලංකාවෙන් අරන් ආව නයි කොච්චි තියෙනවනේ. මම ඒකෙන් කරලකුත් කපලා එකතු කරා. ඉතින් ඔයාලා කැමති නම් අමු මිරිස් එකතු කරගන්න පුළුවන්. මම මාළු මිරිස් එකතු කරපු නිසා අමු මිරිස් එකතු කරේ නෑ. සහ නයි කොච්චි එකතු කරාම ගොඩාක් සැරයි. ඒක නිසා මම වෙන කිසිම දෙයක් එකතු කරේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපි පියන වහලා ටිකක් වෙලා තියලා ඊට පස්සේ අපිට පුළුවන් කුරුඳු පොතු කෑලි මිරිස් එකතු කරන්න. ඉතින් මං කහ කුඩු චුට්ටක් එකතු කරගන්නවා. ඒක මේ වෙලාවේ වීඩියෝ වෙලා නැහැ. ඉතින් අපිට පුළුවන් කහ කුඩු ටිකක් එකතු කරගන්න. ඔයාලා කැමති නම් මම මේ වෙලාවේ එකතු කරන්නේ ලුණු. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මේකට ගම්මිරිස් කුඩු එකතු කරන්න. ඉතින් මම නයි කොච්චි එකතු කරපු නිසා මේකට මේ වෙලාවේ ගම්මිරිස් එකතු කරන්නේ. එතකොට සැර වැඩි වෙනවා. මොකද මාළු මිරිස් වලත් මම ඇට හරිය අයින් කරලා නැතුව ගත්ත නිසා මාළු මිරිස් වලත් පුංචි සැරක් තියෙනවා. ඉතින් ගොඩාක් කට දානවා නිසා ඒ කියන්නේ ගොඩක් සැර වෙන නිසා මම
මේකට මේ වෙලාවේ ගම්මිරිස් එකතු කරන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට තෙල් දාලා අරගත්ත මගේ මාළු එක. මේක හරීම රසයි. හැබැයි මේ මාළු කෑලි කැඩෙන්නේ නැතිව හදාගන්න පොඩ්ඩක් අපි සැලකිල්ලෙන් මේ වැඩේ කරන්න ඕනි. ඉතින් මිශ්‍ර කරනකොටත් හැම නිතරම මේ මාළු ඩැමේජ් වෙන්නේ නැති විදිහට මිශ්‍ර කරන්න. ඉතින් මේ විදිහට මාළු හදලා බලන්න හරිම රසයි. ඔයාලා කැමති නම් මේකට ඔයාලට පුළුවන් එනසාල් කරල් 2ක් විතර හොඳට පොඩියට කොටලා අරගෙන දාන්න. ඒ කියන්නේ එනසාල් දැම්මහම හොඳ සුවඳක් රසයක් එනවා. ඉතින් අපේ ගෙදර එනසාල් දාලා කන්න කැමති නැති නිසා මම එකතු කරේ නැහැ. හැබැයි එනසාල් එකතු කරාම හොඳ සුවඳක් ඒ වගේම රසයක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මං එදා මගේ මාළු තෙල් දාපු එක හදාගත්තේ. ඉතින් මේක හරිම රසයි. ඒ වගේම තමයි මට හිතුණා මගෙන් කීප දෙනෙක් අහලත් තිබුණා පරිප්පු කරි එක හදාගන්න විදිහ මම මේ විදිහ ඉගෙනගෙන ආවේ නම් ලංකාවට ගියපු වෙලාවේ. ඉතින් මේ වෙලාවේ මම එකතු කරනවා කුරුඳු පොත්තු ඒ වගේම උළුහාල් අබ සූදුරු. මම මීට කලින් කවදාවත් අබ සූදුරු එකතු කරලා මේ විදිහට පරිප්පු හදාගෙන නැහැ. ඉතින් සුපුරුදු විදිහටම කෑලි මිරිස් ටික එක්ක කහකුඩු විතරයි මම එකතු කරන්නේ. මම අමු 3-5 එකතු කරන්නේ නැහැ පරිප්පු කරි එකට. මොකද පරිප්පු කරි එකේ කලර් එක වෙනස් වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම වතුරෙන් තම්බල අරගත්තේ. ඉතින් මං ලුණු අමු මිරිස් මේ වෙලාවේ එකතු කරන්නේ නැතුව තමයි තම්බල අරගත්තේ. දැන් ඔයාට පේනවා ඇති මේ වෙලාවේ පරිප්පු ඇට එක බෙරි වෙලා නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් විතර මේකේ අමු ගතිය තියෙද්දි අපි සුදු ලුණු අමු මිරිස් රම්පේ කරපිංච එකතු කරන්න ඕනේ. ඉතින් මම රතු ලුණු තමයි එකතු කරේ. පරිප්පු කරි එකක් හදනකොට රසම රතු ලුණු එකතු කරාම ඔයාලත් මීට කලින් අබ සූදුරු එකතු කරලා නම් පරිප්පු කරි එක හැදුවේ. මං ඇත්තට මේක දැනගෙන හිටියේ නෑ. මම ලංකාවේදී තමයි දැනගත්තේ රසයේ හොඳ වෙනසක් තියෙනවා. හරිම රසයි. ඒ වගේම සුවඳයි. ඉතින් මේ වෙලාවේ මං හොඳ උක්කු මිටිකිරි එකතු කරනවා. ඉතින් මේ ලස්සන පාට පරිප්පු කරි එකේ ගන්න පුළුවන් මං කෑලි මිරිස් සහ කහ විතරක් එකතු කරන නිසා. මම මිරිස් පවුඩර් එකතු කරන්න කැමතිත් නැහැ. එතකොට එන රතු පාටට මම කැමති නැති නිසා. ඉතින් මේ පාටට පරිප්පු කරි එක කන්න කැමති අය මේ විදියට හදලා බලන්න. හරිම රසයි, සුවඳයි, හොඳ වෙනස් රසයක්, වෙනස් සුවඳක් එනවා. ඉතින් මේ විදිහට ඔයාලා හදනවා නම් හරි දැන් මගේ වීඩියෝ එක බලලා පරිප්පු කරි එක මේ විදිහට හදන්න try කළොත් හරි මට අනිවාර්යෙන් comment box එකේ comment එකක් දාන්න කොහොමද රසට තිබුණද කියලා. ඉතින් මේ තියෙන්නේ මම තෙල් එකතු කරන්නේ නැතිව ටෙම්පරාදු නොකර හදාගත්ත මගේ පරිප්පු කරි එක. ඉතින් අද මම මේකත් එක්ක බෝන්චි එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම මාළු මේ විදිහට තෙල් දාලා අරගෙන තියෙනවා. ඒ වගේම තමයි පපඩම් ටිකක් බෙදලා අරගත්තා. ඉතින් කෑම එකක් රස වෙන්න ඒ වගේම ඇස් දෙකටත් ප්‍රිය වෙන්න ඕනේ. මොන තරම් රසට අපි කෑම හැදුවත් වැඩක් නැහැ. ඒක අපි දකින්නකොට ඉස්සෙල්ලාම අපේ ඇහැට ප්‍රිය නැත්තම්. ඉතින් මේ තමයි මගේ සතියේ තවත් දවසක මං හදාගත්ත කෑම වේල. ඉතින් දැන් මං හදාගන්න හදන්නේ වෙනස් කෑම එකක්. ඔයාලට පේන මේ කරි එක කිසිම මස් මාළු වර්ගයක් එකතු නොකර හදාගත්ත කරි එකක්. ඉතින් ඔයාලට මේ කරි එක හදාගන්න විදිය දැනගන්න ඕනේ නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මම මේක හදන විදිහත් කියලා දෙන්න. හරිම රසයි. නිර්මාංශ කෙනෙකුට වුණත් ඒ විදිහට කරි එක හදාගත්තාම බත් ඉන්දියාප්ප පන් ඕනම දෙයක් කන්න පුළුවන්. ඉතින් මස් මාළු කන්නේ නැති නිසා ඒ જાතියේ කරි කන්න හම්බෙන්නේ නැති කෙනෙක්ට නම් ඒ විදිහට හදාගත්තොත් රසට කන්න පුළුවන්. ඉතින් මම තෙල් එකට ඉඟුරු සුදු ලුණු එකතු කරලා ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ කැරට් මාළු මිරිස් මේ තියෙන්නේ රෝස්ට් කරලා අරගත්ත චිකන්. ඉතින් චිකන් එකතු කරලා මේකට මම බිත්තරත් එකතු කරනවා. ඇත්තටම මේ වෙලාවේ මේ එළවලු එකතු කරන වීඩියෝ ක්ලිප් එක නැහැ. වීඩියෝ වෙලා නැහැ ඒක නිසා. ඉතින් මං හදාගන්නේ ඉන්දියාප්ප කොත්තුවක්. ඉතින් මේ වෙලාවේ
එළවලු ටික තෙම්පරාදු වුණාට පස්සේ මම මේ ඉන්දියාප්ප ටික එකතු කරනවා. එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරනවා. ඔයාලට මේක හදන්න අපහසු නැහැ. ගෙදර කලින් කෑමට අරගෙන ඉතුරු වෙලා තිබුණ ඉන්දියාප්ප තිබුණොත් ඒ කියන්නේ අපි ෆ්‍රිජ් එකේ දානවනේ අපේ කෑම ඉතුරු වුණොත් එහෙම ඉන්දියාප්ප තිබුණොත් හරි ඔයාලට පුළුවන් නැත්නම් ඉන්දියාප්ප ටිකක් තම්බලා අරගෙන හරි මේ විදිහට ඉන්දියාප්ප කොත්තුවක් හදාගන්න. ඉතින් මේ විදිහට හැදුවොත් පොල් සම්බෝල එක්ක කන රස නෙමෙයි වෙනස් රසක් හැමෝම ආස වෙයි. පොඩි කෙනෙක් වුණත් කන්න ආස වෙයි ටිකක් සැර අඩුවෙන් හදාගත්තොත්. ඊට පස්සේ මම මේකට මේ හදාගත්ත ග්‍රේවි එක එකතු කරගන්නවා. මේකට රෝස්ට් කරපු චිකන් එකතු කරපු නිසා තමයි මේ මස් මාළු කිසිම දෙයක් නැතිව මම මේ ග්‍රේවි එක හදාගත්තේ. ඉතින් අපිට පුළුවන් රෝස්ට් චිකන් එකතු කරන්නේ නැත්තම් අපේ ගෙදර අපි කෑමට හදලා තියෙනවා නම් චිකන් කරි එකක් නැත්තම් මාළු කරි එකක් කටු තියෙන මාළු නම් ගන්න බෑ. සාමාන්‍යයෙන් කෙලවල්ලෝ ඒ වගේම තලපත් පරා වගේ මාළු කුට්ටි විදිහට තියෙන කියන්නේ කෑලි විදිහට තියෙන මාළු තිබුණොත් මාළු දාලා අපිට පුළුවන් මේ විදිහට කොත්තු එක හදාගන්න. ඉතින් මේක හරිම රසයි සහ මේක වෙනසක්. හැමදාම සතියේ එක දිගටම අපිට බත් කන්න බැහැනේ. එතකොට අපිට පුළුවන් සතියේ දවස් 2ක් හෝ 3ක් අපේ කෑම එක වෙනස් කරලා මෙන්න මේ විදිහට කන්න. ඉතින් මේක නූඩල් එකක් නෙමෙයි මේක ඉන්දියාප්ප කොත්තු එකක්. මම මේ වෙලාවේ ලුණු එකතු කරනවා. මම ටොමැටෝ සෝස් ටිකක් එකතු කරනවා. ඔයාලට පුළුවන් මේ වෙලාවේ මේකට සෝයා සෝස් තියෙනවා නම් සෝයා සෝස් ටිකක් එකතු කරගන්න. එතකොට තවත් රසයි. ඉතින් මීට කලිනුත් මම ඉන්දියාප්ප කොත්තුවක් හදන විදිය පෙන්නුවා. මට කමෙන්ට් වගේක් ඇවිල්ලා තිබුණා. මේකට කියන්නේ ඉන්දියාප්ප කොත්තු නෙමෙයි ඉන්දියාප්ප නූඩල් එක කියලා. ඉන්දියාප්ප නූඩල් එකක් හදන වෙලාවට අපි ග්‍රේවි එක එකතු කරන්නේ නැහැ. ඉන්දියාප්ප කොත්තු එකක් හදන වෙලාවට විතරයි මේ විදිහට ග්‍රේවි එක එකතු කරලා මේ ක්‍රමයට අපි මිශ්‍ර කරලා අරගන්නේ. ඉතින් මේක හදලා ඉවර වෙන්න අපි සාමාන්‍යයෙන් ලිප ඕෆ් කරන්න කිට්ටු වෙලා අපිට පුළුවන් ලීක්ස් එකතු කරන්න. ඒ වගේම මම කපාගත්ත ලූණු ටිකක් සැරට කන්න ඕනේ හින්දා මේ වෙලාවේ මම මේකට අමු මිරිස් ටිකක් මේ විදිහට කුඩාවට කපලා එකතු කරගන්නවා. ඉතින් පොඩි කෙනෙක් ගෙදර ඉන්නවා නම් ටිකක් සැරට කන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේ අමු මිරිස් එකතු කරන්න එපා. මොකද මම මේකට මාළු මිරිස් එකතු කරලා තිබුණ නිසා. ඉතින් මාළු මිරිස් හොයාගන්න බැරි පිටරටක ඉන්න කෙනෙක්ට නම් පුළුවන් බෙල් පෙපර් එකතු කරන්න. ඉතින් ඊට පස්සේ හොඳට මෙන්න මේ ක්‍රමයට මිශ්‍ර කරලා අරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක හදාගන්න අපිට පැය භාගයක්වත් යන්නේ හොඳ රසයක් තියෙන වෙනස් විදිහට හදාගන්න පුළුවන් කෑම එකක් තමයි මේ ඉන්දියාප්ප කොත්තු එක. මේකට මම චිකන් පීසස් දෙකක් අරගත්තා. ඒක නම් මම කඩෙන් ගත්ත පැකට් එකක තියෙන එකක්. මම එයා ෆ්‍රයි එකට දාලා මේක අරගත්තා. ඉතින් මේ ඉන්දියාප්ප කොත්තු එක හදාගත්තාම වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. අපි මේකට එකතු කරපු ග්‍රේවි එක තියෙනවා නම් ඒකෙන් තව ටිකක් දාගෙන උනත් අපිට කන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ගොටුකොළ සම්බෝලයක් හදාගත්ත දවසක්. ඉතින් මම රතු ලූණු ඒ වගේම අමු මිරිස් දාලා තමයි ගොටුකොළ සම්බෝලේ හදාගත්තේ. ඉතින් හොඳට උඹල කඩ දැම්මා. ඊට පස්සේ මේකට පොල් එකතු කරා ලුණු එකතු කරා මේක හොඳට මිශ්‍ර කරලා මේ මිශ්‍රණය හදලා මේකට තමයි ගොටුකොළ එකතු කළේ. ඉතින් ඇත්තටම ලංකාවේදී නම් මෙන්න මේ ක්‍රමයට තමයි අපි ගොටුකොළ සම්බෝල හදලා කන්නේ. ලොකු ලූණු දාලා හදනවට වඩා මේක රස සහ ගුණ රතු ලූණු එකතු කරලා හදාගත්තාම. ඉතින් ඊට පස්සේ හොඳට මේකට මේක මිශ්‍ර කරලා ඊට පස්සේ මේකට ගොටුකොළ එකතු කරලා මිශ්‍ර කරගන්නවා. ඉතින් මම මේ දවසේ ගොටුකොළ හදලා ගොටුකොළ සම්බෝල බීට් එක පෝක් කරි එකක් තමයි හදලා තියෙන්නේ. හැබැයි මම බීට් හදලා පෝක් කරි එකක් හැදුවට මම මේ සතියේ කියන්නේ මම මේ සතියේ දවස් දෙකක් එතකොට බීට් හදලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ වගේ දේවල් අපි එහෙම හදා ගන්නවා. නැත්තම් ඔයාලට පුළුවන් ඒ කියන්නේ අපි වැඩි ප්‍රමාණයක් බීට් අපි ගාව තිබුණොත් ඒ සතියට දෙපාරක් අපි කෑමට එකතු කර ගන්නවා. නැත්තම් ඕනම එළවලුවක් සතියට එකපාරක් කෑමට එකතු කරගන්න. එතන විවිධත්වයක් තියෙනවා. එතකොට අපිට ඒ කෑම එක කන්න එපා වීමක් නැහැ. නැත්තම් ඉතින් අර සාමාන්‍යයෙන් අපි කියනවනේ
හැමදාම එකම විදිහයි කියලා. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් වලින් තමයි අපිට අපි හදන කෑම එකේ රසය, පාට සහ අපි කැමති විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ තියෙන්නේ මන් රතු පාටට හදපු පෝක් කරි එක. මේ විදිහට මම බීට් හදාගෙන තියෙනවා. ඉතින් අද මගේ මෙනු එකේ තියෙන්නේ මේ වර්ග 3 විතරයි. ඉතින් ගලපලා රසට කෑම උයන්න කැමති ගොඩාක් දෙනෙක් මගේ channel එක බලනවා. එයාලා වෙනුවෙන් තමයි මම ගොඩාක් වෙලාවට මේ වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා bell notification එක on කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මම මේ සතිය අන්තිමට වීකෙන්ඩ් එකේ හදපු දෙයක් තමයි මේ ක්‍රීම් පාස්තා එක. මේක නම් හරිම ලේසි හදාගන්න. මේ තියෙන්නේ බේකන් වර්ගයක්. ඉතින් අපිට මේක මේ පැකට් දෙකෙන් මම එක පැකට් එකක් අරගෙන ඒක තෙල් දාන්න නැතිව පෑන් එකේ දාලා තිබ්බා. මොකද කොහොමත් ඒකෙන් එන තෙලෙන්ම බැදෙනවා. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ පාස්තා එක තඹ ගන්න විදිහ. ලුණු දාලා ඔලිව් ඔයිල් ටිකක් දාලා පාස්තා එක හොඳට තැඹුණාට පස්සේ මම මේ පාස්තා තඹන ගත්ත භාජනයම අරගෙන මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් නෙමෙයි. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් කෑම හදන්න ගන්නවා. ඔයාලා දන්නවා ක්‍රීම් ෆ්‍රෙෂ් කියලා මෙහෙදි කියනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් ක්‍රීම් එක තියෙන්නේ අන්න ඒක. ඉතින් ඒකෙන් ටිකක් එකතු කරලා මම ලුණු ගම්පිරිස් එකතු කරලා පාමසන් චීස් ටිකකුත් දාලා මේක ගොඩාක් උකුවට නැතිව නමුත් හොඳ තික් එකක් එන විදියට හදා ගන්නවා. ඉතින් ගොඩක් උකුවට මේ ක්‍රීම් එක හදාගත්තොත් වෙන්නේ මේක හරි ඉක්මනට වේලිලා මේ පාස්තා එකේ ඇලිලා අපිට කන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට පාස්තා එකක් හදලා පැය භාගයක් විතර ගියොත් කන්න හරි අමාරුයි. හදපු ගමන්ම කන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේක හොඳට සාමාන්‍යයෙන් ගින්දරේ තියලා හොඳට කුක් වෙන්න දීලා, ඒ කියන්නේ ඔයාලට දැන් මේ පේනවා ඇති ඒ ක්‍රීම් ගතිය ලස්සනට තියෙනවා. ඉතින් මේ විදිහට බෙරි වෙන්නේ නැතිව මේක තඹගෙන මෙන්න මේ විදිහට හදාගත්තාම හරිම රසයි. ඊට පස්සේ මේකට උඩින් මම අර බැදගත්ත බේකන් ටිකත් එකතු කරලා ඊට පස්සේ පාමසන් චීස් එකතු කරලා කෑමට ගත්තා. ඉතින් මේක තමයි එදා දවසේ කෑම එක උනේ. ඇත්තටම හරිම රසයි. ඉතින් හරි වෙනසක්. සතියකට දවසක් දෙකක් අනිවාර්යෙන් බත් වලින් ඈත් වෙලා වෙන දෙයක් කෑමට එකතු කරගත්තොත් විවිධත්වයකින් අපිට පුළුවන් ඒ සතියේ අපේ කෑම එක ලෑස්ති කරගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ සතිය මම කෑම ලෑස්ති කරගත්තේ. ඔයාලට මේ වීඩියෝ එකට මොනවාද හිතුනේ වීඩියෝ එක බලලා ඔයාලට මොනවම හරි අදහසක් ගන්න පුළුවන් වුණාද කියලා මට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි හැමදාම ආදරණීය කමෙන්ට් දාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම ගොඩක් ආදරේ. ඒ වගේම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අයිත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.